हाँ प्रसाद प्रासाद अभी हम बताते प्रसाद चमी चमी ते क्या ना क्या नहीं आती आते रहती है माँ साहब अभी हम नहीं दुख की दिन काले इनका कालूर लोहा माँ प्रासाद लोह उल्लू बोले निमविच माँ प्रासादी वेड़ी की राजवरुणी सिटुवरुणी में අපේ ලංකාවේ හරිම ආශ්චර්යමත් දෙයක් තියෙනවා. රජවරු සිටුවරු ගිහි නායකයෝ පිටපු තැන් මම මේක බොහොම අල්ප. දැනට ඉදිරිපත්ිතව තියෙන එකම රජවාසල තමයි මහනුවර. රජෙක් හරියට ඉඳපු තැන හරියටම බලා ගන්න පුළුවන් මහනුවර දළදා මාලිගාව පිටපත්. බලන්න යන්නේ දන්නේ. හරිද? මෙතන මේ අනුරාධපුරයේ තියෙන රජවාසල හැබැයි දෙවුවා බොහොම අස්ථාවර වලදලා අස්ථාවරනේ හැබැයි මේ සංඝාරා වික්ෂුන් වහන්සේලාට වැඩේ ඉන්න තැන මේ අපේ බෞද්ධ සිද්ධාස්ථාන බොහොම ස්ථිරව හදලා ඇයි ශාසනයේ චිර පැවැත්ම උදේ ඉතින් මේකේ ලස්සන කතන්දරයක් ඔයගොල්ලෝ පේන මේ ගල්කන් නේද ගල්කන් කීයක් තියෙනවද 1600ක් මේ ගල්කන් 1600ක් තියෙනවා හැදුවේ දුක්ඛ රජුගේ දසමා යෝධිය කියන එක දවසේ මේ ගල්කන් උඩ ඉතිවත් තියෙනවා හරිද ඒක මගෙන් ගන්න නෙවෙයි කොහොමද ඉතිවෙන්නේ එහෙම අහන කෙනා ලාංකිකයෝ ගැන ලාංකික හැලු කරන මනස්කත්වයෙන් අහන්න එක දවසේ හිතේවත් නෙමෙයි මම ඔයගලන් ප්‍රශ්නයක් අහනවා මම තා පොඩ්ඩකින් ඔයගලන් එක්ක තැනකට එක දවසේ මේ මාසයෙන් වුණත් මේක කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ මට උත්තර දෙන්න මට නම් උත්තරයක් නෑ ඒ තරම් විශ්මයජනකයි. ගල්කණු 1600යි අද තියෙන්නේ හේතු 7යි තට්ටු 7යි මොකේද? ඉස්කටේ හේතු 9යි තට්ටු 9. හේතු 9යි තට්ටු 9. හේතුව තමයි මේ සියලුම තට්ටු 9ක් කියන්නේ එක තට්ටුවට කාමර 100ක්. ඒතර තට්ටු 9 කාමර කීයද? කාමර 900යි. මේක භික්ෂුන් වහන්සේලාගේ උපෝසථාගම. පොහොය කියන. ඉනේ කර්ම සිද්ධ කරපු තරම්. ඔයගලන්ට අතන සූපාරාමේදී කිව්වා මහා විහාරයේ භික්ෂුණී ආරාමයේ සූපාරාමයේ එන භික්ෂු ආරාමයේ මොකක්ද මේ අපි ඉන්න ලෝවා මහා ප්‍රාසාදය මේ ලෝවා මහා ප්‍රාසාදයේ ළමයිනේ තට්ටු 9ෙම හේතු 9ක් ඇතුවයි භික්ෂුන් වහන්සේලා වැඩ හිටියේ යටම තට්ටුවේ හිටියා ත්‍රිපිටකධාරී අපේ ලංකාවේ ඉතර භික්ෂුන් වහන්සේලා වර්ග දෙකකට වෙන් කළා එකක් තමයි ත්‍රිපිටකධාරී අනිත් එක තාපනධාරී නැත්නම් විනයධාරී විසුණුවා. ඒ අය බණ භාවනා කරගෙන බොහොම අර විසු දීලාවෙන්ම වැඩ වාසය කරපු අය. හැබැයි ත්‍රිපිටකධාරී විසුණු වහන්සේලා උගත් වියත් දැනුම ඇති පොත්පත් රචනා කරපු ග්‍රන්ථකරණී යෙදිච්ච මහා පිළිගැනීමක් සිද්ධ වෙච්ච අධ්‍යාපනය ලබා දී අය. ඒ අය ගුරු ස්වාමීන් වහන්සේලා කියන කටයුතු. ඒ අය තමයි මේ මහාපායි පිරාමින ග්‍රවුන්ඩ් ෆ්ලෝර් පළවෙනි තත්ත්වයේ කාමර වල අර වැඩවල ඊළඟට සෝවාන් භික්ෂුන් වහන්සේ කීයක් කුටි 100 එකකට දෙන්න ගානේ සෝවාන් අය ඊළඟට සක්විදාගාම අනාගාම සත්‍යයේ ත්‍රිපිටකධාරී සෝවාන් සක්විදාගාම අනාගාම අනිත් අරහත් වලට වඩා යන්න තැනක් නැහැ නේ අනික් අරහත් ඉතින් තත් කීයක් තියෙනවද මේ තට්ටු 4යි 9 4ක් අඩු කරා මේ තට්ටු පහේම කවුද රාතන් වහන්සේලා වැඩේ එක තට්ටුවක කීයද කාමර 100යි කාමර 100 නම් තට්ටු පාට කාමර 500 එක කාමරයක එක රාතන් වහන්සේ නමක් වැඩේ කියලා ඉතියි කියලා හිතුවොත් රාතන් වහන්සේලා 500 නමක් විසුණු වාසය කරනවා තේරෙන්නේ අවාසනාව සිද්ධිය කියන්න කලින් මම කියනවා මේ දුගම රජුරුව මේ සංඝාරාමයේ හැදුවේ මීට කලින් තිබිච්ච ස්ථානය. දේවනපිස රජුරුව ඇත්තම විතරද දුගම රජුරුව පහළ වෙන්නේ දේවනපිස රජුන්ට වඩා පරම්පරා ගණනාවකට පස්සේ මං කියවන්නේ නැකම් අර නේද මහා නාගීරදී අකාල තිස්ස කාව කිවනේ ගෝඨාභිකාන්ත දේවනපිස රජුරුව මේ ස්ථානයේ කුඩා සංඝාවාසයක් තිබුණා.
ඒතර තුන්වෙනි උදේ රජු ඒක මේක ඉස්සර කරලා මේකදී අපේ දුක්ගම් රජු සාකේනකොට මේක ලංකාවේ මේ නිහිමත නෝ විරු කාමත් සමෘද්ධිමත් අනර්ගම වික්ෂ සංඝාරාමයේ බවට පරිවර්තනය කරන උන්වහන්සේ දෙවි කැමැත්තක්. උන්වහන්සේ කල්පනා කරනකොට රාතන් වහන්සේලාට ඇයි මහරජා කිව්වා වැඩි රාතන් වහන්සේලාට අවුරුදු හොඳයි. විදුවර රජු කිව්වා මම මේ ලෝකේ දැක්කේ නැති ලස්සන මාලිගාවක් වගේ එකක්. මේ ලෝකේ නැති කොහෙද තියෙන්නේ? පරලෝකයේ දිව්‍ය ලෝක තමයි. රාතන් වහන්සේ නමක් වැඩි බාරක්. ඒක මොකක්ද? සදෙව් ලෝකේ වැඩම කරන තවතිසා දිව්‍ය ලෝකේ දිව්‍ය විමානයක්. බැලු හැමතැනම කියන්නේ. උඹලා ගන්නේ තීනෙන් වගේ. සංගුණේ ආවන් කියනවා. බැලු හැමතැනම දිව්‍ය විමාන. උපාමත් අලංකාර ලස්සන. හැබැයි මේ බැටරි විමානවල දිව්‍යාංගනාව දෙවිවරු වැඩ වාසය කරන එකක් තිබුණා නේ. රත්තරම් වහල ඔන්නෝකින් තමයි ගත්තේ. වහල රත්තරම්. ඉලි ඈත ඊලංකාර බබුලු තාතන වැඩ කරන උතර මිහිපිටේ මැදියත් යනවා. රාතන් වහන්සේ නැවත වඩිනකොට දිව්‍යාංගනාව ඇවිල්ලා මේ විමානයේ අයිති දෙව්තුව තාම පහළ වෙලා. එහෙනම් කොයිද? සීමා බුදුන් වහන්සේට මේ දැන් වැදලා සීමා බුදුන් වහන්සේ මන්දා කරන විමානේ පහළලා තියෙනවා බරණීගේ දිව්‍ය විමානේ. බරණී නමින් තමයි එතන පහළ වෙන්නේ. ඔය නමින්ම එන්නේ. හැබැයි නිකන් මේ රිතිකටක රාතන් වහන්සේ සටහන් කරා. රිතිකටක ඉතින් ඔය විදිහට තට්ටුනා මේක මහා ප්‍රාසාදයක් හදලා අපි මහා සංඝරත්නය පූජා කළා. අවාසනාවක් කතාවක්. මේ ඥානස්ථානයේ එක්තරා සුළු අත්තරක් නිසා පත්වීමේ තියෙන පහනක් පත් දෙල්ලලා පහන් දෙල්ලලා රත් වෙලා තිබුණා. මේ තට්ටුනා මේ මුල වැක්කේ නැද කාලේ උඩම තට්ටුවේ උළු දෙවිල්ලක්දී මොහොත පෙවුනා කියලා. ඊතරම් ඈතට මේක කියලා තියෙනවා. දකුණු ආසියාවේ ඉතින් ආසියාවේ ලෝහයේ ඉතිරි පළවෙනි ගොඩනැගිලි පහළි ගොඩනැගිලි බාල්ක දාන ඉතින් ඒ වගේ ආශ්චර්යවත් ජාතියක් අපි දුක්ගමන රාජ පරම්පරාවේ ජාතියක් වගේ ඒ නිසා මොදියා බලාගෙන විරහ වේදනාව ඉඳිපා කොහොමද ඉඳිපා තව මාන්ති කියන්නේපා නේද අතපය වලට වැඩි වාරු වර්ගනේ මේක දෙකවෙන්ද පුදා ගන්න අපි හැමදාම ඉන්නේ නම් මේ රාජ්‍යමින් දේවා ඉවත්නේ යතුරු පිටිනීවත් හැමදාම ඉන්නේ අපි මෙරිටලා ඕගොල්ලෝගේ දරුවෙක් හරි අත්ත කතාවක් කියලා අපි ඒක සුත්තක් කරේ ඉන්නන උනා ඒක බලමු විභාග පාස් වෙන නෙමෙයි මේක තමයි උදාහරණයක් ආගමනේ උනාට හැඟීමක් ඇති කරගන්න විභාග පාස් වෙන හැමදාම කරන්නේ ඕරෙන් ලියන්න පුළුවන් නැති නේද පුළුවන් හැබැයි මේ දැන් හැමදාම කියලා ටිකක් නෑ ඒක හොඳින් ඕනකමින් ආගන්න ඕගොල්ලන්ට ඔරන් බලා ගන්න විසක් එකට පොතෙන් කියලා නම්බර් 2 ස්තාව කරලා දාන්සල් වලට වත් කියන්නේ ඒගොල්ලෝ කටක් නැතුණාට පුරා විද්‍යාවක් මුලාස්යක් කවුදරි දවසක අපි මෙච්චි කතා ඒගොල්ලෝ නේ තේරෙනවා මේක මොකලට ඉතිහාසය කරත් කටවල නැතුණාට අපි ඉතිහාස පුරා මේ මහ පොළේ මම මේක කියලා මම ඔයගලන්ට නැතත් එක්ක යනවා. වත් එකට අරාබියේ හැරු සම්පෙන්නේ මොනවද ගොරතේ. දකුණු අප්‍රිකාවේ හැරු සම්පෙන්නේ දියමන්ති නේද? ඇමරිකාවේ හැරු සම්පෙන්නේ මොනවද? රත්තරන්. ලංකාවේ හැරු පටින් ඒක රත්න දීප ජන